හායි සුබ දවසක් යාළුවෝ හැමෝටම. සිංහල ඇන්ඩ්‍රොයිඩ් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කාගේ හරි ෆෝන් හැක් කරන එහෙම නැත්නම් ට්‍රැක් කරන විදිහ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ ඉඳන් වෙන කෙනෙකුගේ ෆෝන් එක මැසේජ්, කෝල්, ලොකේෂන් එක ඒ වගේ තව හුඟක් දේවල් බලා ගන්න පුළුවන් විදිහ ඇප් එකක්. ඉතින් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දීලා තියෙනවා. ඔයාලා ඒකෙන් ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සමහර අය ඩිස්ක්‍රිප්ෂන් එකේ කියන්නේ ඔයාලා වීඩියෝ එක බලද්දී මෙන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න. ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Play Store එකේ සල්ලි දීලා ගන්න තියෙනවා. මේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මට FB එකෙන් මැසේජ් දානවා link එක කෝ කියලා. හරි. ඔයාලා එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන හින්දා මම ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඉන්ස්ටෝල් කරගද්දී මෙතන පෙන්නන්නේ Wi-Fi කියලා. ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. හරි. දැන් ඔයාලට මෙතන පෙන්නන්නේ මෙන්න මෙහෙම මොබයිල් ට්‍රැකර්. ඉතින් ඔයාලා මේක ක්ලික් කරන්න. හරි. මෙතන තියෙනවා create an account login. ඉතින් ඔයාලට account එකක් නැති හින්දා මෙතනින් create an account එක දීලා මෙතන ඔක්කොටම tick mark දාන්න. හරි මෙතන root permission කියන්නේ ඉල්ලන්නේ. ඉතින් ඔයාලා root කරලා නැත්නම් ඒත් කිසිම අවුලක් නැහැ. root කරලා නම් allow දෙන්න. ඉතින් මෙතනදි කියන්නේ notification off කරන්න කියලා. ඒක off කරලා තියෙන එක හොඳයි. මොකද නැත්නම් හොයා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන වැඩ ටික ඔයාලා කරන්න ඕන. ඔයාලට හැක් කරන්න ඕන ෆෝන් එකේ. ඔයාලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ හරි බොයිෆ්‍රෙන්ඩ් ගේ හරි කාගේ හරි යාළුවෙක්ගේ හරි කමන්නේ. ඒ ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඒ ෆෝන් එකෙන් තමයි මේ දේ කරන්න ඕන. ඉතින් මෙතන ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඔයාලා ගාව දැනට තියෙන ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි දීලා log in. හරි ඊට පස්සේ මෙතන box දෙක මේ tick mark දාලා මෙතන create එක click කරන්න ඕන. හරි මෙතන වල උඩම ඔයාලගේ phone model එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙන ඒවා හැම එකම click කරන්න. මෙතන ලොකේෂන් එක ඉල්ලද්දි ලොකේෂන් on කරලා තිබ්බොත් ඔයාලට ලොකේෂන් බලා ගන්න පුළුවන්. on කරලා නැත්තම් බලන්න බෑ. හරි මෙතන save ක්ලික් කරන්න. මෙතන ඕකේ කරලා හරි ඉතින් දැන් මේ ඇප් එක ඔටෝ හයිට් වෙනවා. ඔයාලට ආයෙ ඇප් එක ගන්න ඕන නම් කීබෝඩ් එකේ තරුවයි 1 2 3 4 තරුව